අපේ ගම්වල මැංගෝස් ගෙඩියට සමාන ගෙඩියක් තියෙන ගහක් තියෙනවා. හැබැයි හැමතැනම නැහැ. කලාතුරකින් ඉඩමක තිබ්බාම අපි ඔක වහ වැහෙනවා ගිහිල්ලා ගෙඩි කඩාගෙන කනවා. කවුරුත් එපා කියන්නේත් නැහැ. ගෙඩිය මැංගෝස් ගෙඩිය වගේමයි පොතු අරපුවාම ඇතුලේ තියෙන මැංගෝස් මඳුළු වගේ මඳුලකුත් තියෙනවා. එතකොට ඒක ඇඹුල් රහ මිශ්‍ර පැණි රහක් තියෙනවා. ඊට පස්සේ මම ඒ ගස් ගැන හොයනකොට ඒ වගේ තියෙන සමාන ගස් තමයි මැංගෝස් ගස්. ගොරක ගස්. ඒ සමාන පවුල. පස්සේ මම උද්භිද විද්‍යාත්මක නාමයක් දෙපස්සෙන් ගිහින් ඒ පවුලේ ගස් හඳුනගන්න ගත්තා. විශාල ශාක පරම්පරාවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ ගොරක ගහෙත් මම ඊට පස්සේ ගොරක බික් කියලා නේ ඔක ගලවපම ඇතුලේ තියෙන මඳුලක්. ඒකත් හරියටම මැංගෝස් වගේමයි. ඒකත් පැන් රහයි. ඒක අපි ඇටත් එක ගිලින්ද අපිට කන්න දෙන්නේ නැහැ දවස්වල. ඕකේ කහ පාටත් එකක් තියෙනවා රතු පාටයකුත් තියෙනවා. එතකොට මැං හොඳටම දන්නේ නැති අයට රටගොරක ගහයි මැංගෝස් ගහයි වෙන් කරලා හඳුනගන්න බැරි වෙනවා. සමහර අය අපි පොත්පත් වලින් ඉගෙන ගන්න කුසිකර්මයේ ක්ෂේත්‍රයට ගියාම වුන් අතරමං වෙනවා. කතාවකුත් තියෙනවලු එක්තරා කුසිකර්ම නිලධාරියෙක් මේ උපාධිය පාස් කරලා යනවා කළුතර පැත්තේ උපදෙස් දෙන්න කුසිකර්ම ගොවියන්ට යනකොට යා ගොවියා පැන්න ඇලෙන් එහාට මේක බොරුවක් වෙන්න පුළුවන් විහිළුවට අදාපු කතාවක් වෙන්න පුළුවන් කතාවේ ලස්සනයි. ඇලෙන් එහාට පැන්න ගොවියා නමුත් මේ තරුණ නිලධාරියාත් ඇලෙන් එහාට පයින් ගියාම ලෙස්සලා වැටෙන්න ගියා. එනකොට ගහක් තිබුණා ගහේ එල්ලුණා. දැන් මේ වැටෙන්න ගියා කියලා නෙමෙයි ගහ පරික්ෂා කරන විදිහට එයා ගහ දිහා බලලා ඔක්කොම කරලා මැංගෝස්ටින් මෙහෙ හොඳට හැදෙනවා මැංගෝස්ටින් කිව්වලු. ගොවියා hina වෙලා ගොල්ලෝ අනේ මහත්තයෝ ඔක රටගොරක ගහයි මැංගෝස් ගහයි අතුරු ගන්න බැරි ඔබතුමාගේ උපදෙස් මට මොකටද කියලා. එඳ අඳුර ගන්න බෑ සමහර අයට. දැන් මම කියන්නේ ඔය වැල්වටාරන් ටික කිව්වේ ඇයි දන්නවද? මට පළතුරක් හම්බෙනවා. මේ පළතුර සුවිශේෂී. කඩලා ගෙඩි ටික බේසමකට දාපුවාම මොර ගෙඩි වගේ පිරීලා. පැණි මොර වගේ. සාමාන්‍ය ඇට මොර වගේ නෙමෙයි. ඒ තරම් ලොකු ගෙඩියේ තියෙනවා. වෙනස පාට කහ පාටයි. ඇතුලේ තියෙන මදයක් අර රට ගොරක ගහේ ඇතුලේ තියෙන මදෙමයි. වෙනස තියෙන්නේ ඇඹුල් ගතිය අඩි තනිකර පැණි රහයි. මම ඒ ඇට පැල කෙරුවා. නාවල පිටේ මගේ ගෙදර තියෙනවා. ඊට පස්සේ මම මෙහාට ගෙනාවා සීහෙලට. සීහෙල ගස් දෙකක් හැදුවා. මට බයයි මම මේ වතුර ටැංකියේ තියෙන තැන තෙතමනේ වැටෙන්න පුළුවන් විදිහට තියෙන තැන තමයි එක ගහක් හැදුවේ. ওই ගහ හොඳින් හැදෙනවා ওই කලාස්සේ. එතකොට මෙතනත් ගහක් හැදුවා. දැන් මේකේ ගෙඩි හැදුනා. දැන් අවුරුදු දෙකක ඉඳලා ගෙඩිය දෙක හැදෙනවා. දැන් මේ තියෙන්නේ ඒක ගෙඩියක් මේ මිනිස්සු නම අහනකොට මේක නම නොකිය ඉන්න බෑ. හැබැයි ඒ ලංකාවේ මේක නමක් කියන්නේ නැහැ. ලංකාවේ නමක් තියෙන්න එපායි. මේක ඇමරිකාවේ, ඉන්දුනීසියාවේ, එතකොට තායිවානේදී ඔය මම ඔය ගිය තැන්වලදී ඔය අර පළතුරු කූඩයක් අපිට දෙනවනේ. ඒ පළතුරු කූඩේ තියෙනවා. මේක ඇත්තටම මේ රටවල් වල එක රටවල් එක නම් වලින් කියනවා. හැබැයි පොදුවේ මේක අර ලෙමන් ඩ්‍රොප් කියලා කියන්නේ නිකන් අපි කියමුකෝ දෙහි බිඳුවක් වගේ. ඒ තේරුමට ලෙමන් ඩ්‍රොප් කියන පොදු නමෙන් තිබ්බට මේකේ නම ඇත්තටම බරාවා ෆෘට්. ගොරක ගහ විදියටමයි හැදෙන්නේ. මේ කවුරුත් මේකට උරුදු වෙන්නේ නැහැ. ඔය ඒ විදියට ගත්තාම. එතකොට අපි දන්නවා කැලේ තියෙන මේ රංකිරි ගොකොටු. ගහේ කිරි අනුපුවම රත්තරන් පාට කිරි එකක් එනවා. ওই කිරි පාවිච්චි කරනවා අපි බුදු පිළිම වල අර මේ පොලිෂ් එක හැටියට. මොකද ඒක පුපුරන්නේ ඒ මේ වර්ණයකින් හදනකොට රංකිරි ගොකොටු. මේකෙත් කරපුවම මේ විදියටම කිරි පාට තමයි එන්නේ. රතු පාටට කිරි එනවා මේක රත්තරන් පාටට. ඉතින් මේක මම මිනිස්සුන්ට බෝ කරනවා. දැන් මේ ගහෙන් මට හදන්න පුළුවන්. දැන්ටමත් මෙතන ගෙඩි 3ක් තියෙනවා. මේ ගහේ මේ ඇදිලා එහා පැත්තේ ගහේ ගෙඩි 2ක් 3ක් තියෙනවා. ඒ කියන්නේ ගස් 10ක් විතර මට මේ කන්නේ හදන්න පුළුවන්. බෝ කරන්න මට ඕනේ එච්චරයි.